අපි දැන් එනවා අද මොනරා පුවත්පතේ කිරුළ අතිරේකයට. මේ කිරුළ ගැන අපි කතා කරන්න යන්නේ රුවන් ජයවර්ධන කියනවා තවත් අපූර්ව සටහනක් අද මොනරා යුගයේ ජනහඬ ජාතික පුවත්පතේ කිරුළ අතිරේකයට. මෙන්න ඒ සුවිශේෂී ලිපිය. නැගෙනහිර අහස යට සැඟව යන බොදු උරුමය. නැගෙනහිර අහස යට සැඟව යන මේ බොදු උරුමය පිළිබඳව රුවන් ජයවර්ධනගේ ලිපියට අනුව නැගෙනහිර අහස යටින් ඇසෙන්නේ සුපුරුදු සාමේශ්වරය නොවේ. වැව් ඉවුරේ හැපෙන රළ පහරේ පවා ඇත්තේ වේදනාවක්. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන සිංහල බෞද්ධ සලකුණු පොළව යට සැඟව පවතින නැගෙනහිර රමණීය භූමියේ එක්තරා විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් මතුවුණු අර්බුදය අද වන විට මුළු මහත් ජාතියේම අවධානය දිනාගෙන තිබෙනවා. එහි අවසානයේ සටහන් වුණේ අතිශය සංවේදී මෙන්ම කනගාටුදායක ආකාරයකින් භික්ෂුන් වහන්සේලා 89ක් ඇතුළු ගිහියන් පිරිසක් බන්ධනාගාරගත කිරීම හුදෙක් නීතිමය ක්‍රියාවලියක් පමණක් නොව එය මෙරට බහුතරයකගේ හදවත් තුළ නොනිමෙන ගින්නක් ඇවිල වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ඒ ගැන කාරණය ඔබ දන්නවා මේ මොකද්ද මතු කළ කාරණය කියලා. ඒ කාරණය පිළිබඳව කරුණු ගණනාවක් එක්ක සුවිශේෂී ලිපියක් අද රුවන් ජයවර්ධන කිරුළ අතිරේකයට අරගෙන එනවා. මේ ලිපියයි නැගෙනහිර අහස යට සැඟව යන බොදු උරුමය අපි තෝරාගත්තා අද මොනරා ජාතික පුවත්පතෙන්.